අචල හරියම ස්වාභාවිකව බොහොම නැචරල් ලස්සනක් තියෙන මනාලියක්. ඊට කලින් ෆොටෝස් දැකලා තියෙනවා. මගේ ඊට කලින් කොහොමද මගේ අම්මේ තිබුණ ප්‍රශ්න. ඇයි බ්ලීචින් ක්‍රීම් එක කරනවා කරගියාද? අපි කැමතිනේ ටිකක් පාට වැඩි කරගන්නේ පැහැපත් වෙන්න කැමති. අන්න එහෙම මමත් එක්තරා ක්‍රීම් එකක් උත්සාහ කරලා බැලුවා. හැබැයි ඉතින් ඒකෙන් සුදු වුණා නෙවෙයි. තිබ්බටත් වඩා හැම අඳුරු පැහැවෙලා තිබ්බටත් වඩා හැම තිබ්බ ඒ සුන්දරත්වය නැති වෙලා ගිය එක තමයි උනේ. પિම්පල්ස් ටිකක් ආවා. ඊට පස්සේ ඇවිල්ලා හැම උන්ටම ඩ්‍රයි වෙන්න ගත්තා. මේවත් එක්ක මම කිසිම දෙයක් දාන්න නතර කරා. එතකොට එහෙම ඉන්නකොට හැම පිග්මන්ටේෂන් එක කියන එක නිතරම පවතින්න ගත්තා. මූණේ බැලුවහම මට කලින් පේන්නේ මූණේ දෙපැත්තේ පිග්මන්ටේෂන්. හැමේ අපේ ස්තර තුනක් තියෙනවා. ඉතින් මේකේ පිටතම ලේයර් එක රසදිය හයිඩ්‍රොකිනෝන් කොජික් ඇසිඩ් වගේ ඒවායින් විනාශ වෙනවා. ඉතින් විනාශ වුණාම අර ඇති වෙන සුදු මැලි ස්වභාවයට අපේ කට්ටිය හිත රැවටෙනවා. මුලින්ම නයිව් හර්බ්ස් බ්ලීචිං ඩැමේජ් ට්‍රීට්මන්ට් එකට ගියේ. හැබැයි දැන් ඉතින් පිග්මන්ටේෂන් තියාගෙඩි මොනවත් තිබ්බද කියලා හොයන්නවත් බෑනේ. නයිව් හර්බ්ස් ඇලෝ ජෙල් එක, ඇලෝ ෆේස් වොෂ් එක, අනික තමයි නයිව් රෝස් කැප්සූල් එක. ඒ ටික පාවිච්චි කරලා තමයි මේ වෙද්දි මේ දුරට ආවේ. බ්ලීචින් ආසාදිත වලට ඇති එකම විසඳුම නයිව් හර්බ්ස්.